ශුද්ධ වූ සුවිශේෂය තුලින් දේව පණිවිඩය සොයා මරියතුමියගේ දිව්‍ය හෘදයේ මංගල්‍ය පළමුවෙනි දේව ප්‍රකාශනය යෙසායා 61 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා. ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වන්නේය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමුදුන්ගේ ආසිරිලත් සෙනග බව දැනගන්නෝය. මම සමුදුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි. මාගේ දිවිදියුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලේකු මල්මාලාවක් දමා ගන්නක් මෙන්ද මනාලිය ඇගේ ආභරණ පළඳ ගන්නක් මෙන්ද එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නැමැති සලුව මට හඳවන සේක. පොළව අලුත් පැලෑටි උපදවන්නක් මෙන්ද උයන එහි වපුල දේ ලියලවන්නක් මෙන්ද මහොත්තම සමිඳුන් වෙන දෙවිදානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රශංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වන සේක. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය ලූක් දෙවන පරිච්ඡේදයේ 41 සිට 51 දක්වා. ජේසුස් වහන්සේගේ මව්පියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. උන්වහන්සේ 12 හැවිරිදි වූ කල ඔවුහු සිරිත් ලෙස ඒ මංගලයට ගියහ. ඔවුන් නියමිත දවස් ගෙවා පෙරලා යන අතර ජේසුස් කුමාරානෝ ජෙරුසලමේ රැඳුණුසේක. එහෙත් උන්වහන්සේගේ මව්පියෝ ඒ බව නොදැන උන්වහන්සේ වන්දනාකාර පිරිස සමග ඇතැයි සිතාගෙන දවසක ගමන් ගොස් නෑමිතුරන් අතරේ උන්වහන්සේ සෙව්වහ. එහෙත් සම්බොනුයෙන් ඔහු උන්වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරලා ගියහ. තෙදිනකට පසු ඔහු උන්වහන්සේ දේවමාලිගාවේ පඩිවරයන් මැද වැඩහිඳ ඔවුන් කීදේ අසමින්ද ඔවුන්ගෙන් ප්‍රශ්න විචාරමින්ද සිටිනු දුටුවෝය. ඒ ඇසු සියල්ලෝම උන්වහන්සේගේ බුද්ධිමහිමය හා පිළිතුරු ගැන විස්මිත වූහ. දෙමව්පියෝ උන්වහන්සේ දුටු කල මවිත වූහ. උන්වහන්සේගේ මෑණියෝ පුතා කුමක් නිසා අපට මෙසේ කළෙහිද? බලන්න, ඔබේ පියාද මමද දුකින් තැවි තැවි ඔබ සෙවීමුයි කීහ. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නහුදැයි ඔවුන්ට වදාළසේක. එහෙත් උන්වහන්සේගේ ඒ කීම ඔවුන්ට අවබෝධ නොවිය. උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරු වී විසූසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක්ම සිත්ති නිදන් කරගත්හ. සුවිශේෂ වාක්‍යයේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.